සිද්ධ වෙලා වසර 6ක් වෙනවා. මේ අතරතුර දැන් ජනාධිපතිතුමා ප්‍රකාශ කරනවා මහා මොළකරු 21 වෙනිදාට ඉදිරිපත් කරනවා කියලා. මේ වෙනකන් ඒ සම්බන්ධයෙන් කිසිම ඕඩුවාවක්වත් නැහැ. දැන් විපක්ෂ නිතරම චෝදනා කරනවා පච ආණ්ඩුවක් කියලා. ජනාධිපතිතුමාගේ මේ ප්‍රකාශත් එක්ක තවදුරටත් රජය හැල්ලුවට පත් වෙනව නේද? නැත්තම් මේ පොලිස්පතිතුමා ලණුවක් දුන්නද 21 වෙනිදා වෙනකොට අපි අත්අඩංගුවට අරගෙන මේ පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන්නම් කියලා. දැන් විපක්ෂයේ ඉන්න කලින් ආණ්ඩු කරපු අය පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් ඇයි මෙතරම් කලබල කියන එක තමයි අපි කල්පනා කරමින් ඉන්නේ. මොකද විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විවිධ පුද්ගලයන් අත්අඩංගුවට ගන්නවා, විවිධ පුද්ගලයන්ගෙන් සාක්ෂි සටහන් කර ගන්නවා. ඒකට විපක්ෂේ කවුරුත් කලබල වෙන්න ඕනේ නැහැ. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෝ උදේ ගම්මන්පිල වගේ ඇමතිවරු මම දැක නාම රාජපක්ෂත් කලබලක් එක දේවල් කියනවා. අතරම මම දන්නේ ඇයි ඒගොල්ලෝ කලබල වෙන්නේ කියලා. අපිට විමර්ශනය කරන්න සිද්ධ වුණේ පාස්කු ප්‍රහාරයෙන් අවුරුදු 6ක් ගත වුණාට අවුරුදු 5 මාරකට ආසන්න කාලයක් විමර්ශන යටපත් කරන්න උත්සාහ කරපු තත්වයක් තුල ඒ අවුරුදු 6 ඇතුළතම නිවැරදිව විමර්ශන කරන්න තිබුණා නම් සමහර විට මේ වෙනකොට සියලු මහමුලකරුවන් ඇතුළු මේ කුමන්ත්‍රයේ සියලු කොටස්කරුවන් නිලදරව් කරන්න හැකියාව තිබුණා. නමුත් පහුගිය අවුරුදු 5 මාරෙම සිදු කරලා තිබෙන්නේ විමර්ශන ක්‍රියාවලිය යටපත් කර ගැනීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් ඇතුළේ දේශපාලන අධිකාර දරපු උත්සාහයක්. මේ සමහර විමර්ශන කමිටු වාර්තා ක්‍රියාත්මක නොකරන අමාත්‍ය මණ්ඩලය තීන්දුව අරගෙන තිබුණා. විමර්ශන කමිටු නිලධාරීන් 4 මාරු කළා තිබුණා. සමහර අයට ලංකාවේ ඉන්න බැරි තත්ත්වයක් ඇති කළා තිබුණා. සාක්ෂි වසන් කළා තිබුණා. ඒ වගේ විමර්ශන නොමග යවලා තිබුණා. දැන් තමයි පහුගිය මාස 6ේදී තමයි යලිත් මේ විමර්ශන කටයුතු නිවැරදිව සිද්ධ වෙන්නේ. ඉතින් මේ විමර්ශන ක්‍රියාවලියේදී කලින් යටපත් කරන ලද විමර්ශන නොමග යවන ලද සිදුවීම් මතුවෙද්දී මේ අය කලබල වෙන එක මේ පිළිබඳව යම් අදහසක් තියෙන අයට හිතා ගන්න පුළුවන්. මම හිතනවා කවුරුත් සාමාන්‍ය ජනතාව ඒ අය කලබල යුතු නැහැ. දැනටමත් මේ සම්බන්ධයෙන් අලුතෙන් කීප දෙනෙක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. ඒ අයගේ ප්‍රශ්න කරගෙන යනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. සමහරට ඒ මත පදනම් වල ඉදිරියේ තවත් අය කැඳවීම ලැබෙන්නට පුළුවන්. විමර්ශන සම්බන්ධයෙන් මම හිතනවා සාමාන්‍ය බුද්ධියකින් බලන් ඉන්න ඕනම කෙනෙකුට සෑහීමකට පත් වෙන්න පුළුවන් නිවැරදි එල්ලයකට මේ විමර්ශන කටයුතු සිද්ධ වෙනවා කියලා. ඒ වගේම විපක්ෂයේ සමහර මන්ත්‍රීවරුන්ගේ කලබල වීමෙමුත් පේනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ මොහොතේ විමර්ශන නිසි පාරේ සිදු කරමින් තිබෙනවා කියන එක. ප්‍රහාරය සම්බන්ධයෙන් පිල්ලයන් අත්අඩංගුවට අරගෙන තියෙනවද? දැන් පිල්ලයන් අත්අඩංගුවට ගත්තයි කිව්වේ මේ අර විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක් සම්බන්ධ ප්‍රශ්නයකට. නමුත් රැඳුම් නියෝග ගහලා තියෙන මාස 3ක් මොකටද මේ? එතකොට අපිට මතුවන ගැටලුව තමයි පිල්ලයන්ට හිටියේ 2015 ඉඳන් 2020 වෙනකන් ඇතුලේ හිටියේ. ඉරගෙදර හිටියේ. එහෙමනම් ඔහුව ප්‍රශ්න කරන්න මොකද්ද තියෙන? ඔහුට තියෙන එකම චෝදනාවක් හරි තියෙනවද මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්? එක චෝදනාවක්වත් තියෙනවද ඔහුට? ඒකට දාලකත් නෑ අමතුමා මේ පිල්ලයන්ගේ කාරණයට නෙමෙයි ඔබතුමා ඒකට පිළිතුරු දෙන්න මේ ඔබතුමා අහපු නිසා මම ප්‍රශ්නේ අහන්නේ. දැන් ඔබතුමා කිව්වා විපක්ෂයට කලබල මොකද? රනිල් වික්‍රමසිංහ මහත්මයාට කලබල මොකද? නාමල් රාජපක්ෂ මහත්මයාට කලබල මොකද කිව්වා. අපි දකිනවා අමතුමා විශේෂයෙන්ම මේ ගැන නිතරම අවධාරණය කරන්නේ ආණ්ඩු ගණනාවකටම කාදින හිම්පාණන් වහන්සේ. උන්වහන්සේ දැන් යෝජනා 7කුත් ඉදිරිපත් කරනවා. ඔතකොට රටක් මේ ගැන කලබලෙන් ඉන්නේ අමතුමා. ඔබතුමාලාට වගකීම දීලා ආණ්ඩුව දීලා ඔබ ජනාධිපතිතුමා කිව්වහම 21 වෙනිදාට කලින් යම්කිසි තත්වයක් ප්‍රකාශයක් මහමොලකරු එළියට දානවා කියන තමයි රටම බලන් හිටියේ. එතුමාගේ ප්‍රකාශයෙන් ගම්ම්‍ය වුණ දේ එතුමා ලඝු කරලා නොකියුවට ගම්ම්‍ය වුණේ එහෙම අදහසක් තිබුණේ. ඔබතුමාලා මේ වාර්තාවක් CID එකට බාර දුන්නාම ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වාර්තාව ජනාධිපති කාර්යාලයේ තිබුණ එක CID එකට බාර දුන්නා 21 වෙනිදා මේ රටක් බලාගෙන හිටපු කාරණේට දුන්නු පිළිතුර සෑහීමකටපත් වෙන්න පුළුවන්. අමතම ඒකටම මේ අමතම ඒකටම ඒ කියන්නේ CID එකට මේ අදාළ වාර්තා බාර දෙන්න කියන්නේ ඔබතුමාලා රාජ්‍ය බලය ලබාගෙන මාස 6ක ඔය කාලයක් ගිහිල්ලත් දැන් පිටු 90ක විතර වාර්තාවක්. ඒකට මෙච්චර කාලයක් ඒකට මේ ප්‍රමාදනේ CID එකට මේ බාර දෙන්න ප්‍රමාදුනේ කියන එක ගැටලුවක් තියෙනවා. මොකද කියන්නේ ඒක අධ්‍යයනය කරන්නත් කලකුදු කාලයක් ගත නැහැ. මුල් අවස්ථාවේදීම CID එකට මේ වාර්තා බාර දුන්නේ නැත්තේ. අමතුමා ඒකටම පොඩි එකතු කිරීමක්. මම හිතන්නේ ඔබතුමා මගේ මිත්‍රාගේ ප්‍රශ්නෙට හරි උත්තරේ දුන්නේ නැහැ. මම හිතන්නේ ඔහු ඇහුවේ ඇත්තටම ඇයි ජනාධිපතිතුමා මේ වගේ ප්‍රකාශයක් කළේ?
ඒ වගේම ජනාධිපතිතුමාට පොලිස්පතිවරයා විසින් යම්කිසි ලණුවක් දීලා තිබුණාද කියන කාරණේ තමයි ඇහුවේ. මම හිතනවා ඔබතුමා ඒකට හරි හරි. උත්තරේ දුන්නේ නැහැ. පළවෙනි ප්‍රශ්නය පිල්ලයන් ගැන ඔබ දන්නේ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයා පැහැර ගැනීම ගැන පමණක් වුණාට පිල්ලයන්ට එරෙහිව තවත් චෝදනා ගණනාවක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් දැන් තවත් සාක්ෂි ලැබෙමින් පවතිනවා. ඒ සම්බන්ධ විමර්ශන කටයුතු කෙරෙමින් යනවා. ඒ විමර්ශනවල ප්‍රගතිය මාධ්‍ය දැනගත යුතු ප්‍රමාණයට පොලිසිය සහ අපරාධ පක්ෂ දෙපාර්තමේන්තුව ඉදිරියේ ඉල්දරව් කරයි. එනිසා ඔබ පූර්ව නිගමනයකින් එපා පිල්ලයන් කරපු එකම අපරාධය නැගෙනහිර විශ්වවිද්‍යාලයේ උපකුලපති මේ මහාචාර්යතුමා පැහැර ගැනීම පමණක් කියලා. තව චෝදනා ගණනාවක් තියෙනවා. ඊට කලින් සමහර තොරතුරු එළිදරව් වෙලා තිබුණා. නමුත් මේ දින 90ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමේදී තවත් තොරතුරු එළිදරව් වෙමින් පවතිනවා. ඒ සමහර සිදුවීම් එකිනෙකට එක්ක සම්බන්ධයි. ඒ වගේම සමහර චෝදනා මෙරට මහාධිකරණවල විභාග පැවති නඩුවලට අදාළයි. ඒ සියල්ල සම්බන්ධයෙන් තමයි විමර්ශනය කරගෙන යන්නේ. ඒ විමර්ශන මත පදනම් වෙලා දැනටමත් දෙදෙනෙක් අත්අඩංගු කරගෙනත් තියෙනවා. හරි. ඒ අය මේ සමහර ඝාතන ක්‍රියාවලිවල කොතනද හිටියේ කියන එක සම්බන්ධයෙන් විමර්ශන ඉදිරියට ඇදෙන ආකාරය අනුව පොලිසිය විසින් හෙළිදරව් කරයි. මම ඒක මේ වෙලාවේදී කියන්නන්නේ නැහැ. නමුත් ඔබ පූර්ණ ගමනකින් එපා පිල්ලයන් කරපු එකම දේ මහාචාර්යවරයා පැරගනින් පමණක් කියලා. ඒ වගේම මේ විමර්ශන කටයුත්ත විශේෂයෙන් පාස්කු ඉරදින ප්‍රහාරය සම්බන්ධ තියෙන විමර්ශන කටයුත්ත ඔබ දන්නවා අතිශය සංකීර්ණ වැඩක්. ඒකට අදාළ තොරතුරු හෙළිදරව් වෙමින් පවතිනවා. දැන්ටමත් කාදිනල්තුමා ඇතුළු මේ සම්බන්ධයෙන් නිරන්තරව ඉල්ලීම් ඉදිරිපත් කරපු සියලු කණ්ඩායම් වලට මම හිතනවා සෑහීමකට පත්විය හැකි විමර්ශන ප්‍රගතියක් පෙන්눔 කරමින් යනවා. මහා මොලකරු එක්කෙනායිද කීප දෙනෙක්ද ඒක හෙළිදරව් කරන්නේ කවද්ද කියන එක අපි අපරාධ පක්ෂ දෙපාර්තමේන්තුවට බාර කරමු. ඒක උසාවියට බාර කරමු. අනිවාර්ය වශයෙන්ම පරීක්ෂණ නිසි පරිදි සිද්ධ වෙනවා කියන එක තමයි මට කියන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒකට දිනවක් වාන් මේ වෙලාව කියන්න බෑ. ඊට කලින් යම්කිසි තීරණාත්මක දෙයක් එතුමාගේ ප්‍රකාශයකින් රටක් බලාගෙන හිටියන ඔබතුමා. ඒ කියන්නේ මේ ජනාධිපතිතුමාව මේ නිලධාරීන් එක්ක නොමග අරිනවද? එහෙම නැත්නම් ජනාධිපතිතුමා රට නොමග අරිනවද? ඔබතුමාලගේ ආණ්ඩුව පිළිබඳව දැන් දැඩි විශ්වාසයකින් හිටියේ 21 වෙනිදා වෙනකොට ඊටාම සැලකිය යුතු ප්‍රකාශයක්. CID එකට රිපෝට් එක ඔයිට කලින් බාර දෙන්න තිබුණා නේ මැතිතුමා ජනාධිපති කාර්යාලයේ තියෙනවනම්. තියාගෙන හිටපු එක මේ 21 වෙනිදාම බාර දෙන්නේ නැකතකට වගේ. ඔයිට කලින් බාර දුන්නා නම් CID එක ඔයිට වඩා ඉක්මන් වෙනවනේ මේ මාස 6 තුලත්. ඔබතුමා පිළිගන්නේ නැද්ද? ඔබතුමාට ඒ කියන්නේ මේ වෙලාවේදී ආණ්ඩුව අසමත් වුණා. 21 වෙනිදාට කලින් යම්කිසි දෙයක් කියන්නම් කියලා. නමුත් සැලකිය යුතු යමක් කියාගන්න බැරි වුණා ජනාධිපතිතුමාට. ඒකට හේතුවට නිලධාරීන් වගකීම් යුතුනා ඔබතුමා හෙළිදරව් කරන්න. ජනාධිපතිතුමා නොමගාර නිලධාරීන් ඉන්නවනම් CID එකේ ඉන්නවනම් නැත්නම් මහජන ආරක්ෂා අමාත්‍යාංශයේ හරි ඉන්නවනම් ඔබතුමා රකින්න එපා ඒගොල්ලන්ව. මේ දේ ඒ කියන්නේ මේ ආණ්ඩුවට මේක කරන්න බෑ අරක් කරන්න බෑ ආර්ථිකය හදන්න බෑ රාජතාන්ත්‍රික සම්බන්ධකම් නෑ ආරක්ෂාව කරගෙන යන්න බෑ කියලා ගොඩක් දේශපාලකයෝ අල්ලගෙන සමහර නාලිකා දිගටම කියාගෙන හිටියානේ. හැබැයි රටේ ජනතාව අපි ගැන විශ්වාස කළ ඡන්දය ලබා දීලා ආණ්ඩුවක් හදලා තියෙනවානේ. ඒ ජනවරම අනුව අපි කටයුතු කරනවා. ඒ නිසා කවුරුත් කලබල වෙන්න එපා. මේ කුමන්ත්‍රණයට නියමින් හෝ අනියමින් සම්බන්ධ අයගේ කලබලයට ආණ්ඩුව කලබල වෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඕන තරම් කලබල වෙද්දී. හරිද? ඔය ගම්මන් පිළපන්නේ කලබල වීම තව ඉදිරියේදී ඕන තරම් සිද්ධ වේවි. නමුත් ඒ කලබල වීම ආණ්ඩුව ගණන් ගන්නේ නැහැ. මේ විමර්ශන නිසියාකාරව සිද්ධ වෙනවා කියලා සහතික අපිට දෙන්න පුළුවන්. පිල්ලයන් සම්බන්ධයෙන් තවත් චෝදනා කීපයක් තියෙනවා කියලා අධිකරණ ක්‍රියාමාර්ගයක් තිබෙනවා කියලා. නමුත් මේ පිල්ලයන් සම්බන්ධයෙන් ගම්මන්පිල ඒ කරපු ප්‍රකාශයන් සම්බන්ධයෙන් එළිදරව් වුණා. මේ මහමොලකරු නිෂ්පාදනය කරන්න හදන්නේ. මේ පිල්ලයන් වෙන්න ඇති. ඒතර ගම්මන්පිල මහත්මයා ගිහිල්ලා ඒ වැඩේ වැරද්දුවා. එහෙම නැත්නම් මේකට ඔහු කරපු මේ ක්‍රියාවලියෙන් පස්සේ ඒක නැති වෙලා ගියාද? එවැනි මතයක් තියෙනවා. ඒතර ඔය කියන විදිහට පිල්ලයන් සම්බන්ධයෙන් විමර්ශනය වෙන චෝදනා සෘජුවම ඔබතුමා කියන ආකාරයෙන් යම්කිසි දරුවෝ කිරීමක් කරන්න මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සිද්ධීන් වල දාමයන් වල යම්කිසි සම්බන්ධතා තියෙන විමර්ශනයන්ද ගම්මන්පිල ගිහිල්ලාවිල්ලා කියපු දේ ගැන මොකක් හරි මේ සමාජ අවබෝධයක් තියෙන ඕන කෙනෙකුට තේරෙනවා ඒ දීප පණිවිඩය මොකද්ද කියලා. ඔව් දුවලා ගිහිල්ලා පිල්ලයන් හම්බෙලා දුවලා ඇවිල්ලා මාධ්‍ය වලට කිව්වේ පිල්ලයන් තාම පාස්කු ප්‍රහාර ගැන මුකුත් කියලා නැහැ කියලා. නේද? ඒ කියන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යමෙක් අත්අඩංගුවට පත් වෙනවා නම් ඔය ප්‍රසිද්ධි පණිවිඩයක් ලබා දීලා තියෙනවා. තාම පිල්ලයන් මුකුත් කියලා නැහැ. නේද? ඒක සාමාන්‍යයෙන් ඔය
අපරාධ විමර්ශන පිළිබඳව යම් අවබෝධයක් තියෙන ඕන කෙනෙකුට තේරෙනවා පණිවිඩයේ ගැඹුර සහ බර මොකක්ද කියන එක. ඇත්තටම ඒවා අපිට අදාළ වෙන්නේ නැහැ. ඔහු ඕන තරම් දේවල් කියාගත්ත දෙයින්. නමුත් ඉදිරියේදී මේකට අදාළව තව අය අත්අඩංගුවට පත් වෙනකොට සහ මේ විමර්ශන ඉස්සරහට යනකොට ඔබට මේ ජාලය කොතරම් පැතිරුණු සහ කොතරම් කාලයක් තිස්සේ ක්‍රියාත්මක වෙච්ච එකක්ද කියලා හොයාගන්න පුළුවන්කම ලැබෙනවා. මේක මේ විමර්ශන පාස්කු ප්‍රහාරයට ආසන කාලයට පමණක් නෙවෙයි ඊට කලින් දක්වා සමහර සිදුවීම් දක්වා විමර්ශන කටයුතු දියත් වෙමින් පවතිනවා. සමහර ඒවා ඝාතන, සමහර ඒවා කප්පම් ගැනීම ඒ සියල්ල සම්බන්ධයෙන්ුත් කටයුතු කෙරෙන බව මට මේ වෙලාවේ කියන්න පුළුවන්. දැන් CID එකට බාර දෙන්න කල්ගත වුණ හේතුව කුමක්ද කියන එකට ඒ කියන්නේ නෑ කල්ගත වීමක් නෑ. අපි ඒ CID විමර්ශන යනකට අදාළ මොහොතේදී බාර දෙනවා. සම්බන්ධයෙන් පිල්ලියන් හිටියේ ඇතුළෙන් හිටියේ හිරගෙදර ඇතුළෙන් හිටියේ බන්ධනාගාර ගත වෙලානේ හිටියේ. ඒතර මාර උපතෝකෝ ටිකක් එනවනේ පිල්ලියන් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කරනවා කියන එක. ඔබම නේද මට සමහරවල්ලාට මෙතන ඇවිල්ලා කියන්නේ ඩුබායි වල ඉඳන් පාතාලේ මෙහෙවනවා, හිරගෙන් ඉඳන් පාතාලේ මෙහෙවනවා. ටෙලිෆෝන් ජෑම් කරන්න ඕන වගේ දේවලුත් මෙතන ඉඳන් කියනෝ නේද? ඉතින් පාස්කු ප්‍රහාරයට වඩා ගොඩක් මේ පැත්තෙන් තියෙන ඒවා. මේ කප්පම් ගැනීම, පුද්ගල ඝාතන වගේ දේවල්, තනි පුද්ගල ඝාතන වලත් ඇතුළේ ඉඳන් බන්ධනාගාර ඇතුළේ ඉඳන් සහ ඩුබායි වල ඉඳන් මෙහෙවනවා කියලා ඔබම මට මෙතන කියලා තියෙද්දි දැන් මම අහන්න එපා. පිල්ලයන් කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ හිරිය ඇතුළේ ඉඳද්දි කියලා. ඒවා විමර්ශකයන්ගේ කාර්යභාරයක්. ඔවුන් ඒවා අදාළ මොහොතේ එළිදරව් කරයි. ගම්මන් පිළ පිළිබඳව ඇත්තටම නීතියට බලපෑමක් කරනවා ඔහුගේ හැසිරීම භාවිතය තුළ. එතකොට රජයට යම්කිසි පියවරක් ශ්‍රේෂ්ඨාධිකරණයට මේ පැමිණිලි කරන්න පුළුවන්නේ. මේ සම්බන්ධව නීතිඥ ලෝගුව අයිතු විදියට පාවිච්චි වීමක් වෙන්නේ. එතකොට ශ්‍රී ලංකා නීතිඥ සංගමයත් නිහඬයි මේ තත්ත්වය තුළ. මේම ඔය සිංගිති සෙල්ලම් වලින් මේ විමර්ශන වලට මුකුත් කරන්න බෑ. මට කියන්න තියෙන එච්චරයි. මේ විමර්ශන ඊට වඩා විශේෂඥ භාවයක් සහිත අධ්‍යක්ෂකම් සහිත කණ්ඩායමක් විසින් මෙහෙයමින් පවතිනවා. ඔය වගේ නිකන් සිංගිති ආතල් වලින් මේ විමර්ශන වලට දශමිකවත් හානියක් කරන්න බෑ. එච්චරයි. දැන් තාමත් මූලික ප්‍රශ්නෙට උත්තරේ හම්බුන්නේ නැහැ. ජනාධිපතිතුමා අර වගේ ප්‍රකාශයක් කළේ ඇයි? ඊට පස්සේ මේ වාර්තාව දුන්නේ ඇයි? ඒ ප්‍රකාශය කළේ මොන පදනමක් යට ඉඳගෙනද? ඒක තමයි ප්‍රශ්නේ. ඒ ප්‍රකාශ කිසිම වරදක් නැහැ. එකිනෙක කරුණු එළිදරව්වමින් පවතිනවා. ඒ කරුණු එළිදරව්වීමේ වේගය තීන්දුව වෙන්නේ ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව මත නොවේ. විමර්ශන ක්‍රියාවලිය මත ආණ්ඩුව විසින් සිදු කරමින් ඉන්න විමර්ශන ක්‍රියාවලියට අදාළව පහසුකම් සැපීම. සමහර විට ඒක පොලිසියට අපරාධ දෙපාර්තමේන්තුවට සමහරට ලබා දෙන රාජ්‍යතාන්ත්‍රික සහයෝගය, ඒ වගේම අර වගේ වාර්තා ඉදිරිපත් කිරීම මේ ආදී ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැපීම තමයි රාජ්‍ය කාර්යභාරය, ආණ්ඩුවේ කාර්යභාරය. ඒකට අදාළ විමර්ශන සිදු කිරීම තනිකරම ඒ ආයතන මත පවර්ලා තිබෙන්නේ. අපි බලාපොරොත්තු වෙන විමර්ශන අවසානයේ නීතිපති දෙපාර්තමේන්තුවත් වේගයෙන් කටයුතු කළා අධිකරණයට ඒ නඩු කටයුතු බාර දෙවි කියලා. ඒකට අපි මැදිහත් වීමක් කරන්නේ පහසුකම් සැපීම සඳහා පමණයි. අපි විශ්වාස කරනවා මේ ආයතන වල ලබා දෙන තියෙන නිදහස සහ ස්වාධීනත්වය තුළ රට වෙනුවෙන් ඒගොල්ලෝ තමන්ගේ වගකීම නිසි පරිදි රටේ ජනතාව බලාපොරොත්තු වන ඉහළ මට්ටමකින් විශ්වඥ භාවයක් සහිතව ඉටු කරයි කියලා. ඇමතුමා දැන් පිල්ලයන් අත්අඩංගුවට අරන් තියෙන්නේ පහුගිය දවසක මහජන ආරක්ෂක අමාත්‍යතුමා පාර්ලිමේන්තුවේ සඳහන් කරා ඔහු පාස්කු ප්‍රහාරයත් සමග සම්බන්ධයක් තියෙනවා කියලා. එතකොට දැන් පිල්ලයන්ගේ රියදුරාත් ඉන්නේ අත්අඩංගුවේ. පිල්ලයන්ගේ ලේකම්වරයා අසාද් මෞලානා ඊටාම චැනල් 4 නාලිකාවටත් ඔහුගේ ඉන්ටර්විව් එකක් ලබා දුන්නා. ඔහු පිළිබඳව සමාජ මාධ්‍ය තුන දැඩි කතා බහට ලක් වෙන පුද්ගලයෙක්. ඔහුව ලංකාවට ගේන්න තීරණයක් තියනවද? එහෙම මොනවා හරි කතා වෙලා තියනවද? මේ විමර්ශනයට වැදගත් වන ඕනෑම කෙනෙක් විමර්ශන කටයුතු පහසු සඳහා ලංකාවට ගෙන්නන්න හෝ ලංකාව ඉන්නවා නම් ඒ පිළිබඳව ඒ ගැන සම්බන්ධ කරගන්න පැකිලෙන්නේ නැහැ. ඒ පිළිබඳවත් සලකා බලමින් ඉන්නවා. ගේම ඊයේ දවසේදී මාධ්‍ය සාකච්ඡා ගණනාවක් අපි බැලුවා. විශේෂයෙන් පාටලී චම්පික රණවක මැතිතුමා කියනවා මේ මහ මොලකරෝ හොයන්න අමාරුයි මොකද ආණ්ඩුවත් සම්බන්ධයි කියලා. එහා සමාන දෙයක් කියනවා ඥානසාර ස්වාමීන් වහන්සේ.
1990 ගණන්වල ඉඳලා මේ අයිඩියොලොජි එක බිහි කරපු ශ්‍රී ලංකා ජමාත ඉස්ලාම් සංවිධානයත් ඉන්නේ ආණ්ඩුවත් එක්ක කිසිම හිරිකිතයක් නැතුව ආණ්ඩුවත් එක්ක ඉන්නවා කියලා. මේ වෙනකන් ඔහු මේ දේ ප්‍රස් කන්ෆරන්ස් ගණනාවක් කරලා කියලා තියෙනවා ශ්‍රී ලංකා ජමාත ඉස්ලාම් සංවිධානය තහනම් කරන්න ඕනේ ඒගොල්ලෝ ආණ්ඩුවත් එක්කම ඉන්නවා කියලා. හැබැයි ආණ්ඩුව පාර්ශවයෙන් අද වෙනකන් කිසිම පැහැදිලි කිරීමක් කරලා නැහැ. ඒ වගේම ඔබතුමාගේ වීඩියෝ පටයකුත් පෙන්නනවා. ඔබතුමා කියනවා සාරා ජස්මින් හැංගිලා ඉන්දියාවට ගියේ ඉන්දියාවේ විදේශ ලේකම්වරයාගෙන් ප්‍රශ්න කළ යුතුයි මේ ආදී ගණනාවක් උන්වහන්සේ ඊයේ දිනේදී මාධ්‍ය ඉදිරියේ සඳහන් කරනවා. මේ පිළිබඳව කිසිම ක්‍රියාමාර්ගයක් අද වෙනකන් අරන් නැහැ. ලංකාවේ සාමය සහ සංහිඳියාව වෙනුවෙන් කල්පනා කරන ඕනම කෙනෙකුට මේ වෙලාවේ කරන්න පුළුවන් දේ තමයි විමර්ශන කඩාකප්පල් නොකර ඉන්න එක. විමර්ශකයන් විමර්ශන කටයුතු කරයි. මම අහන්නේ ඇයි මේ එක කණ්ඩායම් කලබල වෙලා තියෙන්නේ? මම දැක්ක සමහර අය එක පාට මතුවෙලා යලිත් මේ මහමුලකරුවන් හරි මේකට ඍජුව සම්බන්ධය මේ විමර්ශනය කරන අය නොවේ වෙන කණ්ඩායම කියලා ප්‍රෙස් කන්ෆරන්ස් කියලා කියන්න හදනවා. මම කියන්නේ ඒකට කලබල වෙන්න එපා. ඉස්සෙල්ලා විමර්ශනයට දෙන්න. මොකද විමර්ශන නිවැරදිව සිද්ධ වෙන්නේ මේ මොහොතේ. අවුරුදු 5මාරක් තිස්සේ විකෘති කරන ලද නැත්තම් විමර්ශන යට ගහන දරපු උත්සාහයක් වෙනුවට විමර්ශන කටයුතු සිදුවෙමින් පවතිනවා. ඒ විමර්ශන වලට ඉඩකඩ ලබා දෙන්න කියන එක අපි කියන්නේ තම තමන් අතේ තියෙන දේවල් හරි ඒවා පෙන්වන එක දැන් තීරුමක් නැහැ. ඒ විමර්ශනවලදී එළදරව් වෙන කරුණු අපි කිව්වට පස්සේ ආණ්ඩුවක් හැටියට නැත්නම් ඒ අදාළ ආයතන ඒකට ඒ මොහොතේ ප්‍රචාර දක්වනවා මිසක් කලින් ප්‍රචාර දක්වන එක තීරුමක් නැහැ. එතකොට තමයි අපිටත් හිතෙන්නේ අර හොරාට කලින් වැටපයින්නද යන්නේ කියලා. කෙහෙල් කන